ඔබ සැමට ජේසු පීඨයි. ක්‍රිස්තියානිකාරයින් බොහෝ විට පීඩාවන් වලට ලක් වෙනවා. පීඩා විඳිනවා. නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් ක්‍රිස්තියානිකාරයෙක්ගේ පීඩාව කියන්නේ මොකක්ද? කොහොමද හඳුනගන්නේ කියලා තමයි බලන්න යන්නේ. මේ පීඩාවන් ගත්තොතින් පීඩාවන් ඇත්තටම සාමාන්‍යයෙන් කොටස් දෙකකට හඳුන්වන්න පුළුවන්. එකක් තමයි යක්ෂයා විසින් ඇති කරන්නා වූ පීඩාවන්. අනිත් එක තමයි දෙවියන් වහන්සේව අදාහගත්තා වූ අයට දෙවියන් වහන්සේ එන්න ඉඩ හරින යම් කාරණාවන්. දැන් මේ දේවල් අපේ සැලසුමට විරුද්ධ නිසා අපිට ඒවා දැනෙන්නේ පීඩාවන් වගේ. අපි පොඩ්ඩක් විස්තරාත්මකව බලමු මොන වගේද මේ පීඩාවන් කියලා. අපි ඉස්සෙල්ලාම බලුවොතින් යක්ෂයා විසින් එවන ඇති කරන පීඩාවන් ගැන බැලුවොතින් අපිට බලන්න පුළුවන් මේ එක ප්‍රධානම ලක්ෂණය තමයි යක්ෂයාට අයිතිව හිටපු කෙනෙක් උගේ කණ්ඩායමෙන් එළියට යනවට ඌ කැමති නැහැ. දැන් එහෙම කියද්දී අපිට මේ දේවාලවල නමස්කාර කරන යක්ෂයින්ට පුද පූජා තියෙන අයම වෙන්න ඕනේ නැහැ. මේ ලෝකයේ තියෙන බලවේග දෙකයි. දෙවියන් වහන්සේ සහ යක්ෂයා විතරයි. දෙවියන් වහන්සේට අයිති නැත්නම් ඒ කෙනා යක්ෂයාට අයිති. ඒක සාරි සරලයි. ගොඩක් අය ඒක පිළිගන්න කැමති නැති වුණත් ඒක තමයි ඇත්ත. ඉතින් දෙවියන් වහන්සේට අයිති නැතුව ඉන්න අය යම් අවස්ථාවකදී දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න හදනකොට යක්ෂයාකට කැමති නැහැ. ඌ බාධා කරනවා. ක්‍රිස්තියානි අය ගොඩක් අහලා ඇති අධ්‍යයගලත් ඇති මේ ජේසුස් වහන්සේව අදාහ ගන්න හිතනකොටම මහ විශාල කරදර ප්‍රශ්න බාධාවල් ඇති වෙනවා. එහෙම ගොඩක් ඇදිලිවන්තයෝ සාක්ෂි දරනවා. මේ එන්න හැදුවා විතරයි හිතා ගන්න බැරි මහ විශාල ප්‍රශ්න කොටකට මුහුණ දුන්නා කියලා. ඒතර සමාජයට ගමන මග ඇරුණා එදා. ඒ වගේ ලොකු බාධාවක් ඇති වෙනවා. ඊළඟ හරි පොදු ලක්ෂණයක් තමයි ගෙදර ඉන්න අදහ නොගත් අය විරුද්ධ වෙනවා. බාධාවක් නැති කරනවා විරුද්ධ වෙනවා. ජේසුස් ඒ ගැන කිව්වා. ලූක් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 51 වෙනි පදයේ කිව්වා පොළොවට සමාදානය දෙන පිණිස මම ආවෙමි නුඹලා සිතවුද? එසේ නොව බේද උපදවන පිණිස ආවෙමි නුඹලාට කියමි. මක් නිසාද මෙවක් පටන් එක ගෙයක සිටින පස් දෙනෙකුගෙන් දෙදෙනෙක්ට විරුද්ධව තුන් දෙනෙකුට විරුද්ධව දෙදෙනෙක්ද බේදව සිටින්නෝය. පියා පුත්‍රයාටත් පුත්‍රයා පියාටත් මව් දුවටත් දුව මව්ටත් නැන්දම්මා ලේලියටත් ලේලිය නැන්දම්මටත් විරුද්ධව බේදවන්නෝය කීවේය. එහෙම ඒක අදත් වෙනවනේ. අද එහෙමම වෙනවා. එක්කෝ ඔබ දෙවියන් වහන්සේව අදාහගෙන ජේසුස් වහන්සේ ළඟට යන්න යනකොට අනිත් අදාහගත්තේ නැති අය විරුද්ධ වෙනවා. නැත්නම් අනිත් අය යන්න යනකොට ඔබ විරුද්ධ වෙලා ඇති. ওই දෙකෙන් එකක් වෙනවමයි. ඉතින් අර ඉස්සෙල්ලා ආයේ තව වෙන බාධාවන් තමයි යක්ෂය ඇති කරන මේ ඉස්සෙල්ලා වුණු යාළුවෝ සමාජයෙන් කොම් කරනවා ඈත් කරනවා. ඒක හොඳට දැනෙන්න සිද්ධ වෙනවා. ටික කාලයක් යනකොට මේ ඒක අය එපා කරනවා. ඉතින් රස්සාව කරන තැන්වල නම් පුද්ගලයා දැන් ටිකක් වෙනස්. ඉතින් සැලකිල්ලත් ඒ වගේ තමයි. සැලකිල්ලත් වෙනස්. මොනවා හරි මේ සමහර වෙලාවට ප්‍රශ්න වෙනවා මෙහෙම දැන් තමන් කරන රස්සා තමන් කරමින් හිටපු දේ අපි හිතමු සල්ලි පොලියට දෙන අය බඩු උගස් ගන්න අය ඒ වගේ දේවල් බුලත් වගා කරන අය ඉන්නවා බුලත් පුවක් විකුණන අය ඉන්නවා. ඒ වගේ රැකියාවන් කරන අයටත් ඉතින් ලොකු ප්‍රශ්නයක් බාධාවක් පැමිණෙනවා. දැන් මේ දේවල් ජේසුස් වහන්සේට විරුද්ධ නිසා ඒ අය සමහර වෙලාවට ආපහු හැරිලා යනවා. ඉතින් ওই වගේ බාධාවල් ওই සේරම දේවල් යක්ෂයා ඇති කරනවා මිනිස්සෙක්ට දෙවියන් වහන්සේ ළඟට එන්න ඉඩ දෙන්නේ නැතුව බාධා කරනවා. ඉතින් බලමු ගොඩක් අයට තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ ජේසුස් වහන්සේව අදාහගත්තේ නැති නොවැදහිලිකාරයන්ගේ සඵලත්වය. සහ තව කොටසක් ඉන්නවා ජේසුස් වහන්සේව අදාහ ගනිමින් නමුත් ලෝකයේ දේවලුත් හරි ලස්සනට බැලන්ස් කරලා කියන්නේ ඒවත් හරි ලස්සනට කරගෙන යනවා.
කාටවත් එක හොයාගන්න බැරි වෙන විදියට. ඉතින් ලෝකේ ක්‍රමවේදයන් භාවිතා කරමින් ඒගොල්ලෝ සඵලවත් වෙමින් යනවා. දැන් ගොඩක් අය තියෙන ප්‍රශ්නය තමයි ඒක කොහොමද වෙන්නේ කියලා. කෙටිම උත්තරය තමයි ලොකු විග්‍රහයක් කරන්න දු කෙටිම උත්තරය තමයි ඒ අය ජේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨ මාර්ගය පිළි අරන් නැති නිසා ඒ අයට ස්වර්ග රාජ්‍ය උරුම නැහැ. ඒ අයට ජේසුස් වහන්සේත් එක්ක පංගුකාරකමක් නැහැ. ඒ අයව ඇත්තටම දැනටම විනිශ්චය කරලායි තියෙන්නේ. ඒක ලියලා තියෙනවා යෝහන් 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ. දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටී. එයාව දැනටම විනිශ්චය කරලා තියෙන්නේ. එයාට බොරුව හැමදාම ගෙනියන්න බෑ. එයාලට දෙවියන් වහන්සේත් එක්ක උරුමයක් නැහැ. යේසුස් වහන්සේගේ රාජ්‍යයට උරුමයක් නැහැ. දැන් බලමු දෙවියන් වහන්සේ එන්ට ඉඩ හරින දේවල් මොන වගේද කියලා. දැන් අපිව දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ සුද්ධ මාර්ගයට ධර්මිෂ්ඨ මාර්ගයට ස්වර්ග රාජ්‍ය උරුම කරගන්න පුළුවන් වෙන විදියේ මාර්ගයේ ගෙනියන්න අපිට යේසුස් වහන්සේ නොයෙකුත් දේවල් කරනවා. අපිව හරි ට්‍රැක් එකට ගන්නකම්ම අපිට ඒවා කරනවා. ඒක ඒ දේවල් සමහර විට කෙටි කාලින දේවල් වෙන්නත් පුළුවන්. ජීවිත කාලය පුරාම ක්‍රියාත්මක වෙන දිගු කාලීන ක්‍රියාවන් වෙන්නත් පුළුවන්. ඒ විදිහට යේසුස් වහන්සේ ඒ විදිහට අල්ලගත්ත කෙනාව කොහොම හරි තමන් ළඟට ගන්න ක්‍රියා කරනවා. හැබැයි මේ කරන දේවල් අපිට දැනෙන්නේ පීඩාවල් වගේ. ඒකයි ප්‍රශ්නේ මම මීරිසල වීඩියෝ එකේ ගැන කිව්වා. කියන්නේ අපි කරන දේවල් කඩාකප්පල් වෙනකොට දේවල් වලට යොමු කරපු සල්ලි මුදල් නාස්ති වෙනකොට කාලය නාස්ති වෙනකොට සමහරට ලෙඩ වෙනකොට අදිසි අනුතුරු වලට මුහුණ දෙනකොට ওই දේවල් වෙනකොට අපිට හරි අමාරුයි අපිට පීඩාවක් ඒක. ඉතින් අපිට දැනෙන්නේ ඒක පීඩාවක් වගේ. නමුත් ඇත්තටම ඒක පීඩාවක් නෙමෙයි. යේසුස් වහන්සේ අපිව හරි ගමන ගෙනියන්න උත්සාහ කරමින් කරන්නා වූ ක්‍රියාවන් ඒවා. ඒතකොට ක්‍රිස්තියානිකාරයගේ සැබෑ පීඩාව කියන්නේ යේසුස් වහන්සේ ආලේපලත් තැනැත්තා කියලා අදහගත්තම ඒ තැනැත්තව යේසුස් වහන්සේව ප්‍රකාශ කරපුවම එන පීඩාවන් තමයි සැබෑ පීඩාවන්. දැන් පවුල්ට උනේ එහෙමයි. දෙවෙනි කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ කියනවා. බොහෝ ඉවසීමෙන්ද පීඩාවලින්ද හිඟකම් වලින්ද විපත්ති වලින්ද පාරකෑම් වලින්ද හිර අඩස්සි වීම වලින්ද කෝලහල වලින්ද වෙහෙස වීම වලින්ද නිදි මැරීම වලින්ද පීඩා විඳ කියලා. දැන් බලන්න පවුල් කියන්නේ පරිසියෙක්. රෝම සිටිසන් කෙනෙක්, රෝමන් කෙනෙක්. තවත් අනුතුරු ගොඩක් තිබුණා. ඒවත් එක්ක ගත්තම මේ මිනිස්සයාට පීඩාවන් හිඟකම් දැනෙන්න විදියක් නැහැ. නිකන් හිටියානම්. පාරකෑම් කොහෙත්ම වෙන්නේ නැහැ. පාර දුන්නු කෙනෙක්. හරි හිරාඩස්සි උනේ නැහැ. එයාට හිරාඩස්සි වෙන්න ඕනේ. එයා වෙන අයව හිරාඩස්සිට දාපු කෙනෙක්. හරි වෙහෙස වෙලා වැඩ කරන්න වෙහෙස වෙන්න ඕනේ මේ මිනිස්සයාට. දැන් මේ දේවල් ඔක්කොම ඕනේ යේසුස් වහන්සේව අදහාගත්ත නිසා. යේසුස් වහන්සේ ප්‍රකාශ කරපු නිසා. දෙවනි කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදෙත් කියනවා. මීට වඩා ලොකු ලිස්ට් එකක් එතන තියෙනවා. මම කොටසක් විතරක් ගත්තා. එතනත් කියනවා බොහෝ වැඩවදිනොත් වැඩි වශයෙන් හිරගෙට යාමිනුත් අප්‍රමාණ ලෙස පහර කෑමිනුත් බොහෝ වර මරණ උපද්‍රවේනුත් යන මේවා ඉන්නේ. යුදෙවරුන්ගෙන් 5 වරක් 41 වර. ඒ කියන්නේ 5 සැරයක් කසපාර කාලා තියෙනවා. කසපාර 39 ගානේ. හරි 3 වරක් වේවැල් වලින් තැලුම් කාලා තියෙනවා. එක සැරයක් ගල් ගසනු ලැබුවෙමි. 3 වරක් නැව් බිඳී උපද්‍රවයට පැමුණෙමි. තව ලිස්ට් එක දිගටම තියෙනවා එතන. ඉතින් මේ දේවල් සේරම පාවුල්ට සිද්ධ වුණේ යේසුස් වහන්සේව අදාහගත්ත නිසායි. අදාහගත්තා කියලා මොනවද පාවුල් කිව්වේ? යේසුස් තමයි දෙවියන් වහන්සේ වෙතින් ආපු ආලේපලත් තැනත්තා කිව්වම යුදෙවරුන්ට දිරවන්නේ නැහැ. හරි? එයා මලුන්ගෙන් නැගිටලා ඉන්නවා කිව්වම තවත් ලොකු ප්‍රශ්නයක්. එයා ජීවමානව අපි එක්ක ඉන්නවා කියලා කිව්වා. ඒකද ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් වුණා. ඊළඟට ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වුණේ එයා ඉන්න තැනට අපිටත් යන්න පුළුවන් කියලා කිව්වා. මොකද ඒ අනිත් මිනිස්සු අදහපු දෙවිවරුන් ළඟට මිනිසුන්ට යන්න බෑ. ඉතින් මේ දේවල් ප්‍රකාශ කරපුවම පාවුල්ට ගුටි ගන්න සිද්ධ වුණා. කසපාර කෑවා, ගල් ගහලා මැරුණා කියලා දාලා ගියා. නුවරෙන් එළියට ඇදගෙන ගිහිල්ලා දාලා. ඉතින් මේ අපි බලමු නිකන් පාවුල් විඳපු මේ දේවලුත් එක්ක සමාන්තරව අපිට විඳින්න වෙන දේවල් මොන වගේද කියලා.
හරිද? අපිට එයින් දශමයක්වත් වෙන්නේ නැහැ. විඳින්නේ නැහැ බොහෝ දෙනෙක්. රැකියාවල් කරන තැන්වල ගත්තොත් නම් මේ බෝනස් සෙට් එකත් එක්ක එකතු වෙලා කේලම් කියාගෙන ඔක්කොම හොඳයි කියාගෙන එහෙම හිටියේ නැත්තම් ඉතින් ඊට පස්සේ මේ මොනවාද සැලකිලි ගොඩක් අඩුයි. පඩි වැඩි කිරීම, උසස් වීම නැහැ. ඔය වගේ ප්‍රශ්න ගොඩක් වෙනවා. නැති තැන උසුළු විසුළු අපහාස දරන්න වෙනවා. හරි බෞද්ධයෙක් නම් ගමේ පන්සලෙන් ඉතින් පුදුම කරදරයක් ඇති වෙන්නේ. පුදුම බලපෑම් ඇති වෙන්නේ. මේ පන්සලෙන් අයින් වුණ ගමන්. හරි පවුලේ මගුල් ගයක් මලගයක් වුණොත් එහෙම චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව මහ විශාල ප්‍රශ්න ගොඩක් එනවා. මලගයක් නම් මිනිය සම්බන්ධව මේ මොනවාද ඒකට කියන්නේ අර මිනිය උඩින් කුරුම්බ කපලා තියන්න ඕන, මිනි වලට බිත්තර දාන්න ඕන, තව ඊට බන්දම් පත්තු කරන්න ඕන. විශාල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න ඕන ක්‍රිස්තියානිකාරයා. එකම පවුලේ අයගෙනුත් ඒ පීඩාව විඳින්න වෙනවා. දරුවෙක් ලැබෙන්න ඉන්න එහෙම අවස්ථාවක් වුණොත් එහෙම බාර වෙන්න කියනවා හැමතැන රට පුරාටම තියෙන දේවාල වලට, පන්සල් වලට, කෝවිල් වලට බාර වුණ නැත්නම් ගෙදර අය ගිහිල්ලා බාර වෙලා ඊට පස්සේ කියනවා ඒ බාර මොනවද බාර අරින්න එන්න කියලා. ඒ විදිහේ මහා ප්‍රශ්න වලකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි ක්‍රිස්තියානිකාරින්න බොහෝ විට අද මේ ලංකාවේ නම් මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. වෙන රටවල් වල නම් ජීවිතය පූජා කරන තැනටම යන්න වෙලා තියෙනවා. එතකොට සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවන්ව සාමුලින්ම අතහැරලා දානවා ජේසුස් වහන්සේ වදාගත්ත කිව්ව ගමන්. උරුමයක් තියෙනවා නම් දේවල ඒවත් හම්බෙන්නේ නැහැ. වෙන දරුවෙකුට දෙනවා. ඉතින් දැන් ඔය වගේම දෙයක් තමයි ජේසුස් වහන්සේව කුරුස යන කාලේ මරුවට පස්සේ ගෝලයන්ට සිද්ධ වුණේ. ආපු පීඩාව කොච්චර දරුණුද කිව්වොතින් ජෙරුසලම අතහැරලා ගියා මේ තුර්කිය, සිරියාව, ඉරාකය ඔය රටවල් ජෝර්දානය වටේම තියෙන රටවල් වලට ගිහිල්ලා සුභාරංචිය දේශනා කරා. අන්තිමට තුර්කියේ රෝමේ ආණ්ඩුව යටතේ මොනවාද සිංහයින්ට කන්න දැම්මා. ඊට පස්සේ පාරවල් වල ලයිට් ආලෝකයේ සපයන්න පිණිස ඇඟේ රෙදි ඔතලා තෙල් වක් කරලා රෑලි වෙනකන් ගිනි තිබ්බා. ඒ උත්සව දින දවස්වලදී පාරවල් වල ලයිට් කණු හැටියට. ඉතින් ඒ විදිහට තමයි ක්‍රිස්තියානිකාරයින්ට පීඩා විඳින්න සිද්ධ වුණේ. හේබ්‍රේව පොතේ බලමු අපි 11 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදේ. එතන තියෙනවා ලිස්ට් එකක්. ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ආය කියනවා ඔව්හු කාන්තාරවලද, කඳුවලද, ගුහාවලද, පොළවේ බෙනවලද ඇවිද්දෝය කියලා. දැන් මේ ආසාවට ඇවිදලා නෙමෙයි මරන්න හොයන හින්දා ඒ වාස්සේ තමයි මිනිස්සු ජීවත් වෙලා තියෙන්නේ. ඒතර ඒ ආකාරයේ පීඩාවන් තමයි මේ ක්‍රිස්තියානිකාරයන්ට විඳින්න සිද්ධ වුණේ. මම පෙන්නගෙන යන්නේ ජේසුස් වහන්සේව අදහා ගැනීම තුලින් එන පීඩාවන්. ඒතර ජේසුව අදහාගත්තම මේ දේවල් සේරම මිනිස්සුયો විඳින්නේ අදත් අපි විඳින්නේ නොපෙනෙන රාජ්‍යයක් බලාපොරොත්තුෙන්. ඒ බලාපොරොත්තුව තුල තමයි අපි දේවල් ඉවසගෙන විඳගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඔය දේවල් තමයි ක්‍රිස්තියානිකාරයගේ පීඩාව කියන්නේ. ක්‍රිස්තියානිකාරයෙක් වුණ නිසා, ජේසුස් වහන්සේව අදාහගත්ත නිසා, ජේසුස් වහන්සේව ප්‍රකාශ කරපු නිසා විඳින්න වෙන පීඩාවන් තමයි ඕවා. දැන් ඇත්තටම ඔය සත්‍යතාවය නිසා තමයි ඔය සත්‍ය නිසා තමයි ඔය සත්‍ය ප්‍රකාශ කරන්නේ නැතුව ඔළුවට අත තියදී ආශිර්වාද කර මේ ලෝකයේ දේවල් උරුම කර දෙන්න හදන සේවකයින්ව අපි එපා කරන්නේ. අපි විහිළුවට ලක් කරලා තියෙන්නේ. මොකද අලුත් කිවිසුමේ කොහෙවත් නැති දේවල් ඒවා හින්දා. අපි බලමු පිලිප්පි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. පවුල් කියනවා මෙහෙම. මාගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියල්ල මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණුයයි සලකමි කියලා. ඒතර තමන්ට දෙවියන්ව දැන් පාවුල්ට ඒ දේවල් සේරම නැති වුණත් පාවුල් ලබන්න යන දේ පාවුල් දන්න නිසා ඒ ගැන ප්‍රීතියෙන් හිටියා. ඒ ගැන බලාපොරොත්තුෙන් හිටියා. මේ ලෝකයේ තියෙන දේවල් සේරම කුණු කියලා තමයි කිව්වේ. නමුත්
දැන් ඒ වෙනුවට අද තියෙන ප්‍රශ්න තමයි අද මේ රටේ ගත්තත් බොහෝ දෙනෙක් මේ Tamanට දීලා තියෙන රස්සාවත ඇරලා පිට රටවල් යනවා ගිහිල්ලා දුක් විඳිනවා. ඊට පස්සේ එන්න බැරුව ඉන්නවා සමහර අය. තව කෙනෙක් කරන ව්‍යාපාරයක් දැකලා නැත්තම් මොකක් හරි යා කරන දෙයක් බලාගෙන ඒකම කරන්න ගිහිල්ලා අමාරුයි වැටෙනවා. ක්‍රිස්තියානිකාරයෝ මේ කියන්නේ ලෝකයේ අය කමන්ට් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තව කෙනෙක්ගේ ගේ දොර ඉඩ කඩන් නැත්තම් මේ ඇඳුම් පැළඳුම් ආභරණ ඕවා දිහා බලලා ඒ දේවල්ම කරන්න ගිහිල්ලා අමාරු වෙටෙනවා. ඕවා නෙමෙයි ක්‍රිස්තියානිකාරයේ පීඩාව කියන්නේ. අර ඉස්සල්ලා කිව්ව දේවල් ටික තමයි ක්‍රිස්තියානිකාරයේ පීඩාව. දෙවියන් වහන්සේව අදාහගත්තම ඒ අයට පැමිණෙන පීඩාව තමයි අද ඊශ්‍රායෙල් ජනතාව විඳින්නේ ක්‍රිස්තියානිකාරයෝ බෝන් අගේන් ක්‍රිස්තියානිකාරයෝ කියන අපි විඳින්නේ දෙකම එකයි. අද ඊශ්‍රායලය ගත්තොත් ඊශ්‍රායලය වට කරගෙන රටවල් ගණනාවක් උත්සාහ කරනවා ඊශ්‍රායලය කියන නම සිටියමින් මකලා දානවා කියලා. ත්‍රස්තවාදී සංවිධාන 6ක් 7ක් වට කරගෙන ගහනවා. ඇතුළට රින්ගල ගහනවා. එතකොට හොඳට බැලුවොත් ඒ දේවල් කරන ඒ ත්‍රස්තවාදීන් සහ ඒ රටවල් අධික දූෂිත ස්ත්‍රී දූෂණ කරන මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය. ඒකම බලන්න සමාන්තරව දැන් අපි ලංකාව ගත්තොත් ලංකාවේ ගමකට ගිහිල්ලා ජේසුස් වහන්සේව ප්‍රකාශ කරන්න කිව්වොත් මොකද කරන්නේ? බෞද්ධ අය පන්සල මූලිකව කට්ටිය ඇවිල්ලා කියනවා මේ ඕවා මෙහි බෑ කියලා. බලපුවම ඒ කට්ටියත් අර වගේම තමයි ගමේ ගත්තොත් තියෙන ඒ එන අයගෙන් වැඩි දෙනෙක් හැම කෙනාම කියලා කියන්න බෑ වැඩි දෙනෙක් තියෙන ගමේ රටේ තියෙන දූෂිත ක්‍රියාවන් සේරම කරන අය තමයි ඔය එන්නේ. ඉතින් හරි සරලයි යක්ෂයා ඒ අයව පොළඹවනවා. ඒ අයව මෙහෙවනවා. ජේසුස් වහන්සේව අදාහගත් අයට විරුද්ධව පීඩා කරන්න. ඒවා තමයි ක්‍රිස්තියානිකාරයගේ පීඩාව. එතකොට ජේසුස් කිසි තැනක කිව්වේ නෑනේ. කිසිම තැනක කියලා නෑ. එයාව අදාහගත්තම මේ සියලු සැප සම්පත් ලැබෙනවා කියලා කිසිම තැනක කියලා නෑ. පුරුදු වෙලා නෑ. එයා කිව්වේ රාජ්‍යයක් ධර්මිෂ්ඨකමත් හොයන්න ඉතුරු සියල්ල දෙනවා. අපිට අවශ්‍ය දේවල් දෙනවා කියලා. අපි බලමු දෙවනි තිමෝති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ. ජේසුස් වහන්සේ අදාහගත්තම වෙන දේ පාවුල් හරි පැහැදිලිව ලිව්වා එතන. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල එතන ලියලා තියෙන්නේ භක්තිවන්ත කියලා. නමුත් හරි වචනේ දේව ස්වභාවයේ ඇතුව ජීවත් වෙන්න කැමති සියල්ලෝම පීඩා විඳින්න ඔය කියලා පාවුල් ලියලා තියෙනවා. ස්වභාවයේ ඇතුව ජීවත් වෙන්න හදන හැම කෙනෙක්ටම මේ පීඩාව උරුමයි. මේ පීඩාව තියෙනවා. ඉතින් මේ කියපු උදාහරණ සේරම අරගත්තම යක්ෂයා විසින් එවන පීඩාවන් මොනවද? ජේසුස් වහන්සේව අදාහගත්තම ක්‍රිස්තියානිකාරයෙකුට තියෙන පීඩාවන් මොනවද කියලා ඔබට දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඔබට පීඩාවක් ආවම ඔබට තේරුම් ගන්න පහසුයි දැන්. පහසු වෙන්න ඕන මේ පීඩාව මට කොහොමද ආවේ? මොකද්ද හේතුව? මේකේ මූලාශ්‍රය මොකද්ද කියලා. ඒ අනුව ඔබට ජේසුස් වහන්සේට ස්තුති කරන්න පුළුවන් සමහර පීඩාවන් වලදී. මේ පීඩාවන් ආවේ ඔබට යහපත කරන්නයි කියලා දැනගන්නේ, තේරුම් ගන්නේ. හුඟක් වෙලාවට ගොඩක් කල් ගියාට පස්සේ දැනගන්නේ අනේ ඒ වෙලාවේ ඒක ආවේ මේ ජේසුස් වහන්සේ තමයි කරලා තියෙන්නේ මාව මේකෙන් වළක්ව ගන්න කියලා. ඉතින් ඒ අනුව අපි පීඩා විඳින්නේ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා නම් අපේ විපාකේ මහත්. අපේ විපාකේ ස්වර්ග රාජ්‍යයයි. ඒ බව ඔබට මතක් කරලා මම මෙතනින් නවතිනවා. ඔබ සැමට ජේසුස් පිහිටයි.